Hello guys, welcome back to my YouTube channel. අද අපි යන්නේ ගුරුගේ නේචර් පාක් එකට. ගුරුගේ නේචර් පාක් එක තියෙන්නේ ජායල. මෙතනම කාර් පාක් එක තියෙනවා. කාර් පාක් එකේ ටිකට් එක රුපියල් 200ක් වුණා. අපි අතරට යද්දිම මෙයාලා බිත්තිවල එයාලගේ පැකේජස් දාලා තියෙනවා. එක එක පැකේජස් තියෙනවා. මෙයාලගේ ෆුල් පැකේජ් එක රුපියල් 2500යි. මේකේ ජුරාසික් පාක් එකක් තියෙනවා තමයි. ෆුල් පැකේජ් එකේ ගුරුගේ නේචර් පාක් එකේ හැම ඇක්ටිවිටි එකක් වගේම මායන් වෝටර් පාක් එකත් ඇතුළත් වෙනවා. මේ තියෙන්නේ යාළගේ පැකේජස් කිහිපයක්. මම ඒ වගේ පොඩි වීඩියෝ එකක් ගත්තා. ඔයාලට අයිඩියා එකක් ගන්න ඕන හින්දා. මායන් වෝටර් පාක් එකට විතරක් යනවා නම් ලොකු අයට රුපියල් 1000යි, පොඩි අයට රුපියල් 900යි. මෙයාලගේ පැකේජස් කිහිපයක්ම තියෙනවා. ඒත් මගේ මතය අනුව නම් මෙයාලගේ ෆුල් පැකේජ් එක රුපියල් 2500 ඒක ගන්න එක තමයි හොඳම. මොකද මායන් වෝටර් පාක් එකත් හම්බ වෙනවා. ඒ වගේම ගුරුගේ නේචර් පාක් එකේ තියෙන ඇක්ටිවිටීස් ඔක්කොම ඒකේ ඇතුළත් වෙනවා. මොකද අනිත් පැකේජස් වල සමහර ඇක්ටිවිටීස් යාලා ඇතුළත් කරලා නැහැ. මෙයාලගේ ෆුල් පැකේජ් එක ගන්න අයට මායන් වෝටර් පාක් එකේ ඇක්ටිවිටීස් වලට ටියුබ් එක යාලා ෆ්‍රී දෙනවා. ෆුල් පැකේජ් එක ගන්න නැති අයට ටියුබ් එකක් ඕනේ නම් ටියුබ්ස් එතන මායන් වෝටර් පාක් එකේ තියෙනවා. රුපියල් 300ක් දීලා ටියුබ් එකක් ගන්න පුළුවන්. කොහොමත් අපි ටියුබ් එකක් ගත්තී යාලා අපෙන් ID කාඩ් එක ගන්නවා. බැරි වෙලාවත් අපි ගෙනියන ටියුබ් එක ඩැමේජ් වෙලා තිබ්බොත් යාලා අපෙන් 2500ක් අය කරනවා. මේ තියෙන්නේ ෆුල් පැකේජ් එකේ ඇතුළත් වෙන ඇක්ටිවිටීස් ටික. අපි මේ වීඩියෝ එකේ ඉස්සරහට බලමුකෝ මොනවද ඇතුළත් වෙලා තියෙන ඇක්ටිවිටීස් කියලා. මොරලේ නිවස. මේක තමයි ආරච්චිලාගේ නිවස. කඩුවගුරු මේ පොල් කඩුවගුරු දාලා මේ යකට රත් කරනවා. මේ ඉන්නේ යකට. රත් කරලා ඔය කිනිහිර අපිට කියලා තමයි මෙතියෙන් තලලා මේ ආයෙත් හදන්නේ. අයින් රත් කොනේ යකට යකින් අල්ලන්නේ බෑනේ මේ අඬුවෙන් තමයි අල්ලන්නේ. මේ තියෙන්නේ මේ තියෙන්නේ. ඒකට කියන්නේ දහි අඬුව කියලා. මේ දහි අඬුව අර තියෙන්නේ දඬු අඬුව. යමක් අඩ කරලා අල්ලලා කපා ගන්න, නාවා ගන්න පාවිච්චි කරන උපකරණ තමයි දඬු අඬුව. එහා පැත්තේ ගිනි ගල පීයමුවක් තියන්නේ. මේ වෑය. කියන්නේ මේ පොල් පරාලා මේ රහින් එකට. ඒ කියන්නේ වෑය. අර දැන් තියෙන්නේ බ්ලෝවර්නේ. ස්විච් එක දාපු ගමන් හෝස් කාලා උලන් එනවා. ඒ කාලේ මේ මයින්හම එහෙම අදින්න ඕන. අදිනකොට මෙතනින් මේ සිදුරෙන් උලන් එනවා. මේ පොල් කටු අඟුල් දාලා යකට රත් කරනවා. රත් කරලා කිනිහිර උඩ තියා තමයි පිටියෙන් තලලා මේ ආයිද හදන්නේ. දැන් මේ ඇවිල්ලා ඉන්නේ ගම ගෙදරට. මේ නම් ගොඩක්ම පරණ කාර් දෙකක්. මම නම් මේ කාර් දෙකේ නම් දන්නේ නැහැ. දන්න අය ඉන්නවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. මුලදී චණ්ඩියා වගේ මේ පඩිපෙළ නැගගෙන ගියාට මොකද උඩටම ගියාට පස්සේ නම් කකුල් දෙක වෙවුලන්න පටන් ගත්තා. මොකද පඩිය ඈතින් ඈත තියෙන හින්දා නැග ගන්න ටිකක් අමාරු වුණා. අප්පච්චි ඔය අතර නෙමෙයි. හෝම් බලන්නකෝ ඉතින් මම අප්පච්චිට කිව්වා හරහට වීඩියෝ කරන්න කියලා. අප්පච්චි උච්චර වෙලා වීඩියෝ කරලා තියෙන්නේ කෙලින් අතට. මේ පාලමට යටින් ලොකු පැස්පරෙක් ඉන්නවා. පඩිපෙළ බහිද්දී ආ එතනට එනවා. මම ඇත්තටම පඩිපෙළ බහින්න බයේ හිටියේ පැස්බර එතනට එයි කියලා. ඒත් මම පල්ලෙහාට බහිද්දී ඒ පැස්බර වෙන පැත්තකට ගියා. මම හිතන්නේ මට බය වෙලා. දැන් අපි යමු ජුරාසික් පාක් එක බලන්න. අපි කැලෑව මැදින් තියෙන පඩිපෙළක් බැහැගෙන පල්ලෙහාට ආවා. ඇවිල්ලා ඉවරලා මෙතන ගුහාවක් තියෙනවා. මේ ගුහාව ඇතුලේ තමයි ඩයිනසෝස්ලා ඉන්නේ. අපි ගිහිල්ලා බලමුකෝ මොන වගේ ඩයිනසෝස්ලාද ඉන්නේ කියලා. අනේ කවුරුහරි ඉස්සරහින් යන්නකෝ මට බයයි. ඌ යන්න අම්මා යන්න. අම්මා බය නැහැ නේ අම්මා යන්න.
වාට ගොන්නේ මතත් ඒ වගේනේ. ටිකක් අපි නංගි වගේ. අපි දැන් ජුරාසික් පාක් එක බලලා එළියට ආවා. දැන් අපි යන්නේ කින්ස් ටවර් එක බලන්න. ඇතුළෙද්දිම ඇඳලා තියෙනවා බිත්තිවල සීගිරි අප්සරාවෝ. කාශ්‍යප රජතුමා සිය පියාණන්ව මැටිගසා මරා දමන සිදුවීම තමා මේ නිරූපණය වෙන්නේ. මේ තියෙන රාජ සිංහාසනය. මෙන්න මේ සිදුවීම නම් ඔයාලා හැමෝම දන්න එකක් නේ. ඒකින් ඉතින් මම විස්තර කරන්න ඕනේ නෑනේ. මේ තියෙන්නේ කුළුණේ උඩටම නැංගට පස්සේ ගුරුගේ නේචර් පාක් එක ආවට පේන විදිහ. මෙන්න මේක තමයි කුළුණ. මායන් වෝටර් පාක් එක ඉස්සරහම තියෙනවා නිල්වලා කියලා රෙස්ටෝරන්ට් එකක්. අපි ලන්ච් එක ගන්න ගියේ මෙතනට. රයිස් ඇන් කරි තියනවා කියලා දාලා තිබ්බට එදා යාළගේ තිබ්බේ ෆ්‍රයිඩ් රයිස්, නූඩ්ල්ස්, ඒ වගේම කොත්තු විතරයි. රයිස් ඇන් කරි තිබ්බේ නැත්තේ එදා දවසේ සෙනඟ අඩු හින්දා වෙන්න ඇති. ඊට පස්සේ අපි ලාර්ජ් ෆ්‍රයිඩ් රයිස් එකක් ගත්තා. ඒක 1600ක් වුණා. ඒ වගේම ලාර්ජ් කොත්තු එකක් ගත්තා. ඒකත් 1600ක් වුණා. ආලිවරලා අපි ගියේ නේචර් පාක් එකේ තියෙන ඇක්ටිවිටීස් කරන්න. ඉස්සල්ලාම අපි ගියේ බෝට් රයිඩ් එකක්. ඊට පස්සේ අපිට යන්න තිබ්බේ මෙන්න මේ ට්‍රේන් එකේ. මේ ට්‍රේන් එකේ අපි වට 3ක් විතර එකයි යනවා. ඊළඟට අපිට යන්න තියෙන්නේ ෆ්ලයින් චෙයා එකේ. අපි කියපු දවස් නම් ගොඩක් සෙනග අඩුයි. හැබැයි ටිකක් හවස් වෙන සෙනග ටිකක් ආවා. මෙන්න මේක දෙපැත්තට පැද්දෙනවා. හැබැයි මේක උඩට යනවා. ඒ අද්දි මට බය හිතුණා ෆෝන් එක පැටේ කියලා. ඒ හින්දා මම වීඩියෝ කරන එක නවත්තවුවා. මෙන්න මේ ඇක්ටිවිටි එකට තමයි මම බය වුණේ. මේක අට පැත්තටම කැරකෙනවා. මේ ඔළුවෙන් හිටගත්තේ මට නිකන් මම බිමට වැටේ කියලා බය හිතෙන හින්දාම මම අන්තිමට නවත්තන්න කියලා කෑ ගැහුවා. මේ තියෙන ගුරුගේ එයාලයින්. මේ ප්ලේන් එක අතරට ගියාට පස්සේ අපිට මේකෙන් ප්ලේන් එක යනවා වගේ අත්දැකීමක් තමා දෙන්නේ. අපි අතරට ගිහලා ඉඳගත්තාම එයාලා දොරවල් වහනවා. වහලා ඉවරලා ස්ක්‍රීන් එකක් තියෙන ස්ක්‍රීන් එකේ විනාඩි 2ක විතර වීඩියෝ එකක් ප්ලේ වෙනවා. මෙන්න මේ විදිහට තමයි එයාලා ස්ක්‍රීන් එකේ වීඩියෝ එක ප්ලේ කරන්නේ. ප්ලේන් එකෙන් බහලා එළියට එද්දි මට කොටියක් හම්බුණානේ. නිකන් කොටියක් නන් නෙමෙයි. කතා කරන්න පුළුවන් කොටිය. ඔන්න ඒත් එක්ක වැදගත් විදිහට ෆොටෝ එකකුත් අරගෙන දැන් අපි යමු මායන් වෝටර් පාක් එකට. නේචර් පාක් එකේ ඇක්ටිවිටීස් ටික ඉවර කළා අපි ආවා මායන් වෝටර් පාක් එකට. මේකේ නම් ගොඩක් වීඩියෝස් ගන්න හම්බුනේ නැහැ. මොකද මම වතුරේ බහින්න කලින් තමයි මේ පොඩි වීඩියෝ කෑල්ල ගත්තේ. ඊට පස්සේ මම ගිහලා ෆෝන්ස් තිබ්බා. මෙතන චේන්ජින් රූම් එහෙම තියෙනවා. චේන්ජින් රූම් එකේ ලොකර්ස් තියෙනවා. අපිට ඕන නම් රුපියල් 100ක් දීලා ලොකර් එකක් ගන්න පුළුවන්. ඉතින් මායන් වෝටර් පාක් එක ගැන කිව්වොත් මේකේ ආටිෆිෂල් වේව් එකක් තමයි තියෙන්නේ. අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. හැමෝම පරිස්සමින් ඉන්න. subscribe කරලා නැත්නම් subscribe කරගෙන bell icon එකටත් ගහගෙනම යන්න. See you soon.